හායි ඉතින් කොහොමද මේ තියෙන්නේ මගේ තයි පොංගල් දවස. අපි ටැමිල් යාළුවෙක් ගෙදර ගියා. එහෙන් අපිට පොංගල්වත් හම්බුණා. තව ලෙමන් ජූස් එකකුත් අපිට හම්බ වුණා. මේ දෙකම හරිම රසයි. ඉතින් ඊට පස්සේ මම ඇවිල්ලා ලන්ච් එක හදන්න ලෑස්ති වුණා. අපි බලමුකෝ මම ලන්ච් එකට මොනවද අද ලෑස්ති කරගත්තේ කියලා. පොල් සම්බෝල එකට කූනිස්සෝ එකතු කරලා තමයි හැදුවේ. මෙහෙම හැදුවහම පොල් සම්බෝල හරිම රසයි. කහබත් එකට මේ වගේ පොඩි තෙම්පරාදුවක් දාගත්තා. තව ටිකක් රස වැඩි වෙන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්තු කෑම ටික පරිප්පු කිරට හදලා, පෝක් කලුවට හදලා, පොල් සම්බෝල හදලා ඒත් එක්ක බිත්තරත් තම්බලා ගත්තා. මං හිතනවා මේ කෑම ටික කහබත් එක්ක හොඳට සෙට් වෙනවා කියලා. ඊට පස්සේ මේ විදිහට ටක් ටක් ගාලා බත් පාර්සල් දෙකක් මං ඔතා ගත්තා. මොකද අද මගේ යාළුවෙක්ටත් මම කෑම එකක් දෙනවා. තව අපේ නංගිටත් කෑම එකක් දෙනවා. මේ විදිහට තමයි ඉතින් මම බත් පාර්සල් දෙක ඔතා ගත්තේ. මේ විදිහට පාර්සල් කරාම බත් එක හොඳට පිළිවෙලට තියෙනවා. ඒ හින්දා මම මේ විදිහට තමයි පාර්සල් කරන්නේ. කොහොම වුණත් මට අනිත් විදිහට බත් පාර්සල් එක ඔතලා පාර්සල් එක හදන්න බෑ. ඒ හින්දා මේ විදිහ ලේසි හින්දා තමයි මම මෙහෙම බත් පාර්සල් එක කරන්නේ. ඉතින් ඔයාලත් මහන්සි හින්දා මම දවල්ට කන්න තමයි යන්නේ. මේ තියෙන්නේ ඉතින් මම දවල්ට කන්න බෙදාගත්ත මගේ බත් එක. බත් කාලේ ඉවර වෙලා මෙන්න මේ අයිස් එකත් මම කෑවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. මුත් සරණයි. මාව බලන් හිටියට thank you.